Red News. ඒතොර ගම හදන්න දෙන වැඩපිළිවෙල සඳහා හැම ගමකම ආණ්ඩුව කිව්වේ නම් මේක අපිට ඔක්කොම සුද්ධ කරලා තමයි දෙන්නේ කියලා ජනතාව. අපිත් හිතුවා ඇත්තටම ජනතාව සුද්ධ කළාම දෙයිද කියලා. නමුත් ජනතාව බලාපොරොත්තු වෙච්ච බලයක් මේ ආණ්ඩුවට හම්බුනේ නැහැ. ඒතොර ආණ්ඩුව ඇත්තටම පරාදයි. ඒතර සාමාන්‍යයෙන් අපි දන්න ලංකා ඉතිහාසය දිහා බැලුවාම ජනාධිපතිවරයෙක් පත් වෙච්ච ආණ්ඩුවක් තියෙන පාර්ලිමේන්තුව පත් වෙච්ච ආණ්ඩුවක් තියෙන ආණ්ඩුවකට ගම සුද්ධ කළාම දෙන එක ස්වභාවයක් තිබුණා. එතකොට ඒ කියන්නේ ඒ තරම් පිරිහීමටපත් වෙන්නේ නැහැ ජනතාවට ඇත්තම ප්‍රසාදයක් තියෙන ඒ ආණ්ඩුව කෙරෙහි. හැබැයි අපි දැකපු ආණ්ඩුව අතර මේ වර්තමාන ආණ්ඩුව තමයි ඊටාම කෙටි කාලයක් තුරදී පිරිහීමටපත් වෙච්ච ආණ්ඩුව. ගමේ බලය ඉල්ලන්න ගියපු ආණ්ඩුවට ගමේ බලයක් තියෙනවා. එතකොට තව වැඩි වෙන්න එපාය. ඒතර ගමේ බලය නෙමෙයි රටේ බලයම සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුවට අප්‍රසාදයටපත් වෙලා තියෙන මේ ආණ්ඩුව කෙරේ. කියන්නේ මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙලා තියෙනවා. දැඩි විදියට ප්‍රතික්ෂේප කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතර ආණ්ඩුව මොනතරම් උදන් යනුවට වැඩක් නෑ. ආණ්ඩුව දැන් අද බලන්නකෝ දැන් උතුරු නැගෙනහිර බැලුවාම ආණ්ඩුව හිතුවා උතුරු නැගෙනහිර සුද්ධ කළාම දෙයි කියලා. හැබැයි වර්තමාන ආණ්ඩුව මොකද කරේ? දෙමළ ජනතාවගේ මේ වරප්‍රසාද ලබා ගැනීම, ඡන්දය ලබා ගැනීම සඳහා යමක් විදියට දුන්නා මේ අර ඉඩම් ටික උන්ට බෙදලා දුන්නා. වරප්‍රසාද දුන්නා. උතුරු නැගෙනහිර ජනතාව නගා සිටුවීම සඳහා දැවැන්ත ක්‍රියාමාර්ගයක් මේ වර්තමාන ආණ්ඩුව කළා. දකුණේ තමන්ට ඡන්ද ලැබි දකුණත් ඒ සියලු දේ ප්‍රදේශ අමතක කළා. සිංහල ජනතාවත් අමතක කළා. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට සියලු වරප්‍රසාද ලබා දෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ජනාධිපතිතුමා වේදිකාවක් ගන්න කිව්වා මේ උතුරු නැගෙනහිරට වෙච්ච අසාධාරණයට සාධාරණයක් කරනවා. ඒ කියන්නේ ඉඩකඩම් ආදී දේවල් ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා මේ ඡන්දයට පෙර ආතුවක් කිව්වා. ඒකට ඒවා සාමාන්‍යයෙන් ඡන්දයක් තියෙන වෙලාවකදී ඒ වගේ වරප්‍රසාද සහ වරදාන දෙනවා කියලා කියන්නේත් නැහැ. අගමැතිතුමියත් අර ප්‍රකාශයක් කළා තිබුණේ මේ නිහඬ කාලය තුලදී එතුමිය ප්‍රකාශ කළා තිබුණේ මේ කැන්වසින් කරන්න කියලා පොඩි කැන්වසින් කරන්න කියලා. ඉතින් ඒවට ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. ඊගාට අපි දැක්ක මේ අනේ මන් දන්නේ නැහැ මොකද්ද කියලා දැන් වෙන ආණ්ඩුව මේ ආණ්ඩුව කෙරේ මිනිස්සු බලාපොරොත්තුනේ සුපිරිසිදු ආණ්ඩුවක් ඉදිරියනේ. දැන් අර දළදා මාලිගාවට දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වඳින්න යනකොට මිනිස්සුන්ට පහසුකම් සලසන්නේ කියලා වේලාසෙන් සල්ලි එකතු කරපු කෙනෙක් හිටියානේ මාධ්‍යවේදී. ඒකට දැන් ඒ පුද්ගලයාට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ගයකුත් නැහැ. ඉතින් මේවා මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන දැන් සාමාන්‍ය අපි දකින්නවානේ ගිය ආණ්ඩුවල ඒ ආණ්ඩුව අමාරුවෙන් හරි තමන්ගේ පාක්ෂික තමන්ගේ අපේක්ෂකයෙක් තමන්ගේ පුද්ගලයෙක් තමන්ගේ හිතවතේ පක්ෂයේ පුද්ගලයෙක් වැරද්දක් කළත් අමාරුවෙන් හරි එයාට දඬුවම් දෙනවා. ඉතින් මේක එහෙම දඬුවම් දීමේ ක්‍රමවේදයක් නැහැනේ. ඊගාට මැතිවරණ කාර්යාලයත් මේ නිහඬතාවය අනුගමනය කරනවානේ. ඒක නිකන් බරපතල ප්‍රශ්නයක් නේ. ඒතකොට රටේ තියෙන ජනතාවට තියෙන ස්වාධිපත්‍ය ස්වෛරීභාවය ස්වෛරීත්වය සමානාත්මතාවය කියන එක මේ තුල නැහැනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා කියනවනම් ප්‍රජා සමාජවාදී දේශපාලන පක්ෂයක් කියලා කියනවනම් මේක ඊට වඩා පිරිසුදු වෙන්න එපාය. ඒ මොනවාක්වත් නැහැ ඉතින්. නමුත් ඉතින් මේ දැන් ඒවා ඔක්කොම කරලා ඉවර දැන් අර වර්තමාන ආණ්ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සියලු වරප්‍රසාද සහ වරදාන දුන්නා. මේ අපි මේ ආණ්ඩුව හිතුවා මේ මිනිස්සු බොරුවක් කරලා බොරුවක් නෙමෙයි අමත් දීලා රවට්ට ගන්න පුළුවන් කියලා දකුණු මිනිස්සු වගේ. හැබැයි මේ මිනිස්සු එහෙම රැවටුනේ නැහැ. දකුණේ සාමාන්‍යයෙන් අය සමහර අය රැවටුනා තමයි. හැබැයි ඒකෙනුත් 18 ලක්ෂයකට වගේ ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයේ මේ තමන් තේරුම් ගත්ත මේ අපි වැටුනේ ලොකු වලක ප්‍රපාතයකට කියලා. ප්‍රපාතයෙන් ගැලවෙන්න මේ මාස 6ක් තුලදී මේ ජනතාවට හැකියාව ලැබුණා. සමහර අයට නම් තාම නෑ එහෙම මොලේ පෑදිලා. තව ටික දවසක් යනකොට මොලේ පෑදේ හෙට අනිද්දා එනවා විදුලි බිල වැඩි වෙලා 30%කින් විදුලි බිල වැඩි වෙලා ආවම දැනේ රුපියල් 9000ක් ගෙවන ගෙදරකට රුපියල් 12000ක් එනකොට තේරෙයි. ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව ඇත්තට දැවැන්ත විදියට ප්‍රපාතයකටපත් වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා අපි දන්නවා අඩුම ගානේ තිස්ස මහරාමේ ප්‍රාදේශීය සභාව කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවකට කොහොමද රටක් කරන්නේ කියන්නකෝ. දීලා ජනතාව හිතුවා මේගොල්ලෝ මේ හඬ දානවා වගේ වැඩක් තියෙයි කියලා. හැබැයි හඬ දානවා වගේ වැඩ නැති නිසා ඊළඟ සැරේදී අන්ත පරාදයක් තිස්ස මහරාම ප්‍රාදේශීය සභාව ලැබුවා. ඉතින් ඒකෙන් උදාහරණයකට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පෙර දේවල් උපයෝගී කරගෙන මේගොල්ලන්ගේ අතීතය උපයෝග කරගෙන සාමාන්‍ය වර්තමානය පිළිබඳව සංසන්දනයක් කරන්න තිබුණ ජනතාවට. ඉතින් ජනතාව ඒක කරගත්ත අය සම්පූර්ණයෙන්ම මේකෙන් අයිත් වෙලා ගියා. ඊගාට අනිත් එක බලන්නකො සාමාන්‍ය මේ පිරිහුණා කියන දේශපාලන පක්ෂ. ඒ කියන්නේ දැන් මේ මිනිස්සු අනුමත කරලා දෙන්නේ මොකද්ද? හොඳයි කියලා කියපු දේශපාලන පක්ෂයට වඩා පිරිහුණයි කියන දේශපාලනේ මේ හොඳයි කියන එකට වඩා හොඳයි කියලා අනුමත කරලා තියෙනවා. ඇයි ඒ?
පොහොට්ටුවේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. පොහොට්ටුව කියන්නේ හොරු ඉන්න තැනක් කියලා නේ කිව්වේ. පොහොට්ටුවේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. ඊගාට පැත්තකට විසි වෙලා තියෙච්ච පුටුවත් ඇවිල්ලා තියෙනවා. ඊගාට අලුත් බලවේගයක් විදියට අර මොකද්ද මේ සර්වජන බලය ඒකත් ඇවිල්ලා තියෙනවා. ඊගාට මේ ප්‍රතික්ෂේප UMP එකත් ඇවිල්ලා තියෙනවා. ඊගාවට මේ සජබෙත් ඉස්සරහට ඇවිල්ලා තියෙන යම් විශාල ප්‍රමාණයකින්. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? කියන්නේ 70 වසරක සාපලත් යුගයක් තිබුණා. ඒ කාලේදී හොරකම් මැරකම් වංකොල්ල කෑම් කරපු දේශපාලන පක්ෂ පිළිබඳව මේ වර්තමාන ආණ්ඩුවට වඩා මිනිසුන්ට විශ්වාසයක් තිබිලා තියෙනවනේ. ඒ නිසානේ උන් ඡන්ද දීලා තියෙන්නේ. ඒ නිසානේ ඡන්ද කොට වැඩි වෙලා තියෙන්නේ. එතකොට 68 ලක්ෂයේ ඡන්ද මෙහෙන් කැඩෙනකොට ඒ ටික නැවතත් එකතු වෙලා තියෙනවා අර ප්‍රදේශවලට. ඊගාට විශාල ප්‍රමාණ 140ක් වගේ ප්‍රමාණයක් අප්‍රකාශිත ඡන්ද කියන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීලා ඉඳලා තියෙන හේතුව මේ මිනිස්සු කල්පනා කළා මේ උන්ට තමයි දුන්නේ අපි. නමුත් මේ එක එක්කත් අපි දෙන්න සුදුසු නෑ කියලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියන්නේ 40ක් විතර ඡන්දේ දීලා නෑ. ඡන්දේ ප්‍රකාශ කළා නෑ. ඒකට ඒකෙන් පේනවා වර්තමාන ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් ජනතාවට නෑ කියන කාරණාව. ඉතින් ඕක පළාත් සභාව තිබ්බොත් එහෙම මං හිතන්නේ මේ වැටිල්ල බැලුවොත් එහෙම දැන් ලක්ෂ 18ක් නේ වැටුනේ 68න්. එතකොට ලක්ෂ 30ක් 40ක් විතර වැටේවි යන විදියට. ඒකට අර අපි දැක්කනේ ගෝල් ෆේස් එකේ රැල්ලක් තියෙනවා ලොකු රැල්ලක් තියෙනවා ගෝල් ෆේස් එකේ පිරෙව්වා. ඉතින් ඕක ඇවිල්ලා ජනතාව තුරේ කාඩර් එක. කවුරුවත් ඕකට මේ උදන් අනන්න ඕනේ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් අපි දන්නවනේ ඔය ජනතා විමුක්ති පෙරමුණේ ඒ දවස්වල മന്ത്രി ආසන දෙක තියෙන කොටත් මේ පන්සල ඉස්සරහා තියෙන ජයසිංහ ක්‍රීඩාංගණය තමයි මේ සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝගේ මැයි රැලි ආරම්භ කරන්නේ. ඒ ආරම්භ කරනකොටත් මේ පාකක පිරෙන්න ඉන්න ජනතාවක්. ඒ කියන්නේ 50000ක 60000ක කාඩර් එකක් ඒගොල්ලන්ට ඉන්නවා. ප්‍රපාතර කොයිතරම් වැටුණත් ඒගොල්ලෝ කාඩර් එක කැඩෙන්නේ නැහැ. ඒක තමයි ඔය එකතු කරගෙන ගියේ. ඉතින් ඕක පෙන්නලි වල ජනතාව මම් පුලා කරන්න පුළුවන්කමක් ලැබෙන. ඒ රැල්ලට ගියපු අය අතන ඇති. ඉතින් ඒ නිසා නමුත් මේවා පෙන්නලා සම්පූර්ණ ජනතාව නොමග යවන්න බෑ. ඒ නිසා ආණ්ඩුවට මතක් කරන්නට ඕනේ ජනතාව ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. දැන් ආණ්ඩුවක් පිටවන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාදේශ සභාවක්වත් මහනගර සභාවක්වත් පිටවන්න හැකියාවක් නැහැ බලයක් ඇතුව. දීලා තියෙන්නේ කොහමද? ආණ්ඩුවට වඩා විපක්ෂයට වැඩි. ආණ්ඩුව 30ක් ගන්නකොට විපක්ෂය 35ක් අරගෙන තියෙනවා. දැන් ආණ්ඩුව මේ පළාත් සභාව පිටවන්න පුළුවන්කම තියෙන කාටද? විපක්ෂයට. ඒකාබද්ධ විපක්ෂයට. ඒකාබද්ධ විපක්ෂයට කියන විශ්වාසය ලැබිලා තියෙන්නේ මොකද්ද? ජනතාවගේ ජන පරමාධිපත්‍ය බලය විපක්ෂයට තමයි ගිහිලා තියෙන්නේ. ආණ්ඩුවට නෙමෙයි අවිලා තියෙන්නේ. නිසා ආණ්ඩුවේ ඉන්නේ මේ හරියට මේ අර වැට උඩ ඉන්න කෙනා වගේ කොයි පැත්තට වැටෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අපි මතක් කරනවා විපක්ෂයට මතක් කරනවා දැන් මේක මෙහෙම කරන්න විපක්ෂයට අපි ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලගෙන්. කරුණාකරලා මේක දැන් මේ ගමේ බලයනේ ගමේ බලයත් ඉල්ලුවනේ දැන් හෙට නැත්තම් කියන්න පුළුවන් අපිට රටේ ජනාධිපතිගේ බලයත් හම්බුණා. ඊගාට පාර්ලිමේන්තු 3න් 2ක් හම්බුණා. ගමේ බලය නැති නිසා වැඩ කරන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා අපිට විපක්ෂයට මතක් කරන අවුරුද්දක්වත් අඩුම ගානේ. අවුරුද්දක්වත් දිගටම නෙමෙයි. අවුරුද්දක්වත් වර්තමාන ආණ්ඩුවට ගමේ බලය දෙන්න. ගමේ බලය දීලා බලන්නකො කොහොමද කරන්නේ කියලා. අන්න එහෙම බලලා දැන් ඊගාවට හොඳ සාධනීය දේවල් වලට ආණ්ඩු විපක්ෂය උදව් කරනවා. එතකොට විපක්ෂය තමයි බහුතරය තියෙන්නේ. සාධනීය නොවන දේවල් වලට විරුද්ධව කටයුතු කරනවා. එතකොට ඉතින් කොහොමත් අවුරුද්දක් යනකොට මේක පළාත් සභාව ප්‍රාදේශ සභාව පිහිටෙව්වත් ක්‍රියාත්මක කරගෙන යන්න බෑ. ඒ කියන්නේ එහෙම දැනුමක් නැහැ. අඩුම ගාන රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙලක් නැත්තම්. ඊගාට රටේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනගන වැඩපිළිවෙලක් නැත්තම්. ඊගාට අඩුම ගානේ මේක කෘෂිකාර්මික රටක් කෘෂිකාර්මයේ දියුණු කරන්නවත් වැඩපිළිවෙලක් නැත්තම්. ගොවියාගේ ඡන්ද ප්‍රමාණය පවා අඩු වුණානේ මේ පාර. ඒ නිසා නාමල් කරුණාරත්නලා ගිහිලා අර ගෝයන් කෑවනේ. ගෝයන් කාපු මිනිස්සුත් එකතු වෙලා අඩුම ගානේ මේ ආණ්ඩුව පරාජයට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට අඩුම ගානේ මේක අපිට පේන තෙක් මානයක තියෙන මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා කෘෂිකාර්මික ජීවන රටාවෙන්. කොරියාව නැගිට්ටේ කෘෂි කර්මාන්තයෙන්. ඉතියෝපියාව නැගිට්ටේ කෘෂි කර්මාන්තයෙන්. වියට්නාමයේ නැගිට්ටේ කෘෂි කර්මාන්තයෙන්. ඒවා අද ලෝකයේ ප්‍රබල රටවල් බවට පත් වෙලා තියෙන වියට්නාමයෙන් බැලුවාම දළදේශීය නිෂ්පාදන 11.9ක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම දළ නිෂ්පාදන ක්‍රියාවලියට ගිහිලා තියෙනවා ඒගොල්ලෝ. ඒ නිසා ඒ තත්වයකටපත් වෙච්ච මේ වියට්නාමයේ වගේ වියට්නාමයේ නැගිට්ටේ කෘෂි කර්මාන්තයෙන් ප්‍රපාතයෙන් පත් වෙලා දුප්පත් වෙලා හිටපු රටවල්. අපිට වඩා දුප්පත් වෙලා හිටපු රට. ඒ නිසා අපි හිතුවා සමාජවාදී දේශපාලන පක්ෂයක් නිසා වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගය කුෂිකර්මාන්තයෙන්වත් අඩුම ගානේ නැගිටින වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන අඩුම ගානේ කුෂිකර්මාන්තයෙන් වැඩ නැගිටින්න නෙමෙයි
අර මිනිස්සුන්ට තාම ආපදා වන්දිවත් දීලා නැහැ. කුෂිකර්මාන්තයට අවශ්‍ය වෙන එමිසු ගොයන් ටික වගා කරගත්ත ගමන් වහින්න පටන් ගත්තා. ඒවා හේදිලා ගියා. ඒවා විශාල විනාශයක් වුණා. ඔවුන්ට වන්දි දීලා නැහැ තාමත්. ඊගාට පොහොර ටික අඩු කරලා දීලා නැහැ තාම. සාමාන්‍යයෙන් වගා කරගත්ත මනුස්සයට පොහොර ටික ඉහළිවල ඒක සස්ත්‍රීක කරගන්න ආණ්ඩුවක් අනෙකුත් දේවල් වලට බදු වැඩි කළා හරි කුෂිකාර්මික දේවල් වලට පහසුකම් ටික සලසන්න ඕනේ. එහෙම වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් එහෙම වැඩ පිළිවෙල ආණ්ඩුව රටක් හදන්න වැඩ පිළිවෙලක් නැහැ. ගමක් හැදීමේ වැඩ පිළිවෙලක් කොහොමවත් නැහැ කියලා ජනතාව අද අවබෝධ කරගෙන තියෙන නිසා ආණ්ඩුවට අපි විශේෂයෙන් මතක් කරන විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමන්ලා පුළුවන් මේ ඔබතුමන්ලාට බලය අපි දන්නවා ඔබතුමන්ලාට විපක්ෂයට තමයි දැන් තියෙන්නේ ප්‍රාදේශ සභාවල් විශාල ප්‍රමාණයක් සකස් මේ බලය ලබා ගැනීමේ හැකියාව තියෙන ඔබතුමන්ලාට. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙලා තියෙන මාස 6ක් යනකොට ආණ්ඩුව ප්‍රතික්ෂේප වුණා කියලා කියන්නේ ඇත්තටම විශාල පිරිහීමකටපත් වෙලා තියෙන නිසා අද 3/2 බලය සම්පූර්ණයෙන් පිරිහිලා තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ බලය තමන්ගේ අතර ස්වාධිපත්‍ය වූ බලය තමන්ගේ අතර අරගෙන පෙන්වලා තියෙන උඹලාත් හරි නෑ උඹලාට කොහොමවත් දෙන්න හොඳ නෑ කියලා. ඒ නිසා අපි මතක් කරනවා විපක්ෂයට හොඳයි ගම හදන්න දැන් ඒගොල්ලෝ ඉල්ලුවානේ ගම හදන්නත් ඔබතුමාලා දෙන්න. දීලා අවුරුද්දක් බලන නුසුදුසු නම් මේගොල්ලෝ එළවලා දාලා ඔබතුමාලා ප්‍රාදේශ සභාවල මහනගර සභාවල බලය ලබා ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවේදී මතක් කරනවා. ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ ආණ්ඩුව ඇත්තටම කඩාවැටිච්ච ආණ්ඩුවක්. පිරිහිච්ච ආණ්ඩුව මෙච්චර කෙටි කාලයක් තුලදී දැවැන්ත පිරිහීමකටපත් වෙච්ච ආණ්ඩුවක් කියන කාරණා මේ ආණ්ඩුවට මතක් කරන්න. ආණ්ඩුවේ තියෙන ඔය ලොකුකම් දැන් අපි දැක්කනේ ඔය මේ එක අය ඇවිල්ලා කරපු ප්‍රකාශ දිහා බැලුවාම ඔබතුමාලා උදන් ඇනුවනේ මහා විශාල පම්පෝරි ගහපු අයනේ. ඒ නිසා ඔබතුමාලා තේරුම් ගන්න ඔබතුමාලා ඉන්න තත්ත්වය මොකද්ද කියලා අඩුම ගානේ ඔය ප්‍රාදේශ සභාවලටපත් වෙච්ච අය දිහා බැලුවාම මොන උගත්කමද තියෙන්නේ කියලා කල්පනා කරන්නකෝ. කියන්නේ අඩුම ගානේ මේ ඔය කට්ටිය ගාන විභාගයක් තියලා බලන්නකෝ මොකද්ද තත්ත්වය කියලා. ඒ නිසා හැමවත් තත්ත්වයක් නැති පිරිසක් තමයි මේවටපත් වෙලා තියෙන නිසා කරුණාකරලා අපි මතක් කරනවා විපක්ෂයට ඉල්ලීමක් කරනවා අඩුම ගානේ අවුරුද්දක්වත් වර්තමාන ආණ්ඩුවේ බලය පිහිටවන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා විපක්ෂයේ. මොකද ඒක දෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ කිය අපිට ගමේ බලය නැති නිසා රට හදන්න බැරි වුණයි කියලා. ගමේ බලය නැති නිසා අපිට අනෙකුත් දේවල් කරන්න බැරි වුණයි කියලා නැවතත් ජනතාව අතරට ඇවිල්ලා කියන්න පුළුවන් මේගොල්ලෝ ගැහුවේ ඔක්කොම පට්ටපල් බොරු. ඒ නිසා මේ චේතිය රාජ්‍යවරු අභිබවා යන්න පුළුවන් බොරු ගහපු දේශපාලන ආණ්ඩුවක් තමයි වර්තමාන ආණ්ඩුව කියන එක මතක් කරගන්න ඕනේ. ආණ්ඩුවට තේරුම් ගියා නම් මාස 6ක් තුලදී කොයිතරම් පිරිහීමකටපත් වුණාද කියලා තේරුම් ගන්න කියන කාරණා මතක් කරන නිසා ඔබතුමන්ලා මේ ඒක තේරුම් අරගෙන අර ඔළුව ඉදිමිච් එක අයින් කරගන්න කියන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපි දැක්කනේ ඔබතුමන්ලා කියනවා මේ ඔබතුමන්ලාගේ සමහර අය මන් දන්නේ මොනවා කැවිලා කියනවා නමු කැවිලාද කියලා. ඒක තව එක්කෙනෙක් ජාතික ආරක්ෂාව පිළිබඳව මේ විපක්ෂයේ එතකොට මේගොල්ලෝ වේදිකාව නැගලා කිව්වා. එතකොට ආණ්ඩුව තිබුණ විපක්ෂ මේ වර්තමාන විපක්ෂයට එතකොට මොකද කිව්වේ? ජාතික ආරක්ෂාව සාමාන්‍යයෙන් මාසයකට දෙසරයක් තුන් සැරයක් පාතාල සිදුවීම් සිද්ධ වෙනවා මරා ගැනීම සිද්ධ වෙනවා. එතකොට කිව්වා මොකද වේදිකාවට ඇවිල්ලා ජාතික ආරක්ෂාව පිළිබඳව ඉගෙන ගන්න ඕනේ නම් අපි ගාවට ටියුෂන් එන්න කියලා කිව්වා. දැන් ඔබතුමාලා මොකද කියන්නේ හැමදාම මැරෙනවනේ හැමදාම වෙඩි තියෙනවා. දැන් මේ කතා කරනකොට කොහේ හරි වෙඩි තියෙනවා ඇති. ඒ තරමට පාතාලේ ඉසවලා තියෙනවා. ඊගාට අපේ රටේ පාලනය කරන අපිට එක වෙලාවකට හිතෙනවා. අපේ රට පාලනය කරන ඇත්තටම මේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාද නැත්තම් පාතාල නායකයෝද කියලා බලන්නකෝ. මේ වෙලාව මේ අදහවසට ගහනවා. අදහවසට එකෙක් මරනවා. වෙඩි තියලා මරනවා පාතාලෙන්. ඊට පස්සේ මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරන අපි තමයි ගැහුවේ. ඉතින් මොකද්ද මේ තත්ත්වය? මොකද්ද මේ රටේ තියෙන ආරක්ෂාව? ඉතින් මිනිසුන්ට බයක් නැතුව පාරට බහලා යන්න බෑනේ. ප්‍රකාශනයේ නිදහස නැහැ, භාෂණයේ නිදහස නැහැ, ජීවත් වීමේ නිදහස නැහැ. මොකද්ද මේ රට? ඒ නිසා කරුණාකරලා අපි මතක් කරනවා මේකේ අපිට දැන් හිතා ගන්න බෑ. ඒ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහත්තයාද එක්කෝ එතුමා නාමික ජනාධිපතිද? ඊගාට විධායක ජනාධිපති වෙන්නේ අර පාතාලයට ගහලා හවසට ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශයක් කරන කෙනාද? ඉතින් ඒගොල්ලෝ ලංකාවෙත් ඉන්න පුළුවන් පිටරටවලත් ඉන්න පුළුවන් අපි තමයි ගැව්වේ මොනා කරන්නද? ඉතින් මොකද්ද මේ රටේ ජාති මොකද්ද අපි දැන් මේකෙන් අපිට ඒ වෙලාවට හිතන්නේ මොකක්ද දන්නද? අපිට ඒ වෙලාවට හිතන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොටම ආයුධයක් දෙන්න වෙයි කියලා. දැන් නැත්තම් තමන්ගේ ආරක්ෂාව තමන් කොහොමද සකස් කරගන්නේ? තමන් කොහොමද පාරට බහලා යන්නේ? තමන් කොහොමද යමක් මිනිසුන්ට කතා කරන්නේ? මෙන්න මේ තත්ත්වය අද රටේ ජාතික ආරක්ෂාවත් බිඳ වැටලා තියෙනවා කියන කාරණා විශේෂයෙන් මතක් කරගන්නට ඕනේ. ඒ නිසා කරුණාකරලා වර්තමාන ආණ්ඩුව තේරුම් ගන්න තමන් ඉන්න තත්ත්වය කොයිතරම් පිරිහීමටපත් වෙලාද කියලා ඔබතුමාලට අද ප්‍රාදේශ සභාවක්වත් පිටව ගන්න බෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා විපක්ෂයටයි මේ බලය
ලබා දීලා තියෙන විපක්ෂයන්ුත් අපි ඉල්ලීමක් කරන කරුණා කළා මේ ආණ්ඩුවට වර්තමාන ආණ්ඩුවට මේ ප්‍රාදේශීය බලය පිහිටවන්න අවුරුද්දකට හරි ඉඩ දීලා බලාගෙන ඉන්න විරුද්ධ වැරදි දේවල්ට විරුද්ධ වෙලා තව අවුරුද්දකින් බලය අල්ල ගන්න කටයුතු කරන්න කියන කාරණා මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා. දැන් මේ වෙනකොට ඉන්දියාවේ කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවේ තියෙනවා සිසුභූති නායක හාමුදුරන් වහන්සේට ලැබිච්ච සර්වඥ ධාතුන් වහන්සේ කපිලවස්තු ඒක ශාක්‍යයන්ට ලැබිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවේ සුභූති විහාරය තුල තියෙන සුභූති නායක හාමුදුරන් වහන්සේට තමයි ලැබුණේ. ඒකට උන්වහන්සේට මේක ලැබෙන්නේ 1898 පෙපේ විලියම් පෙපේ මහත්මයාගේ ගෙවත්තේ ඒ කියන්නේ කපිලවස්තු නේපාල් බෝඩරේ තියෙන කපිලවස්තු වලට සම්බන්ධ ඉඩමක පෙපේ මේ විලියම් පෙපේ මහත්මයාගේ ඉඩමේ තියලා තමයි මේක හම්බ වෙන්නේ. හම්බුණාට පස්සේ මේකත් එක්ක හම්බ වෙනවා බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියවිච්ච සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය තුල අන්තර්ගතය පිළිබඳව කාටවත් ඒගොල්ලන්ට මේක මේ පිළිබඳව කියන්න බෑ. මේ බ්‍රාහ්මීය අක්ෂර ටික අවබෝධ කරගන්න බෑ ඒ පුරාවිද්‍යාඥයන්ට පවා. එතකොට මේක ලංකාවේ හිටපු පුරාවිද්‍යාව පිළිබඳ හොඳ හසල දැනුමක් තියෙන අපේ මේ කොහෙද නෑ අපේ මේ සුභූති නායක හාමුදුරන් වහන්සේට සුභූති නායක හාමුදුරන් වහන්සේට මේක ලැබෙනවා. උන්වහන්සේ මේක කියවනවා. කියවුවාම මේ කියනවා ශාක්‍යයන් සඳහා වෙන් කරන ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාවය කියන බුදුරජාණන් වහන්සේට ඥාතිත්වය දක්වන ශාක්‍යයන්ට වෙන් කරපු කපිලවස්තු ධාතුන් තමයි මේකේ තැන්පත් කරලා තියෙන්නේ මේ පෙට්ටි දෙක. කියන්නේ මේ චෛත්‍ය රාජානන් වහන්සේලා දෙනක කුඩා කරඬු දෙක මේකේ තැන්පත් කරලා තිනවා. ඒතර එක කරඬුවක් තමයි සුභූති විහාරයට පරිත්‍යාග කරන්නේ මේකත් එක්කම. ඒතර අපිට පූර්ණ අයිතියක් තියෙනවා මේක අපේ රටේ තේරවාදී බෞද්ධ රටවල් අතර ප්‍රධානම තේරවාදී බෞද්ධ රටම ලංකාව. ඒතකොට ලංකාවට ප්‍රධානම අයිතියක් තියෙනවා මේ ධාතුන් පිළිබඳව අපිට ප්‍රධාන පූර්ණ අයිතියක් තියෙනවා. ඒතර ඉන්දියාවට අයිතියක් තියෙන මේ බිමේ තිබිච්ච නිසා. එතකොට ඒ රටේත් අද දැවැන්ත විදිහට විරෝධතාවය දක්වලා අගමැතිතුමා පවා ඒකට මේක නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. එතකොට අපි මේ කියන්නේ මේක දැන් මේ වෙනකොට මේක මේ කපිලවස්තු ධාතුන් වහන්සේ අනිත් කරඬුවේ තිබිච්ච සර්වඥ ධාතුන් වහන්සේලා සහ ඒක තියෙච්ච මුතු මැණික් ආදී දේවල් මේ වෙනකොට විලියම් පෙපේ මහත්මයාගේ තුන්වෙනි පරම්පරාවේ වර්තමානයේ ඉන්න පෙපේ මහත්මයා හොංකොං වලදී වෙන්දේසියක් දාලා දෙන විකුණන්න. එතකොට වෙන්දේසිය විකුණීම සඳහා සූදානම් කරලා තියෙනවා. නිසා අපි විශේෂයෙන් මතක් කරන කරුණා කළා ලංකාවේ රජයට ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආදී රාජ්‍ය මේ පිළිබඳව සොයා බලන ප්‍රධානම අංශවලට අපි මතක් කරනවා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා ඇතුළු ඒ වගේම මහානායක හාමුදුරන් වහන්සේලා ප්‍රකාශිකුත් නිකුත් කළා තියෙන නිසා මේක රැකගැනීමේ අයිතිය අපිට තියෙන නිසා කරුණා කළ මේක වහාම ලබා ගැනීම සඳහා කටයුතු කරන්න වර්තමාන රජයට අපි මතක් කරනවා. මොකද මේක අපිට තියෙන වටිනාම සම්පතක්. ඒ කියන්නේ ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙච්ච සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් මේ සියල්ල වින්දේසි කළ විකුණන්න එක බෞද්ධයන්ට කරන ගෞරවයක්. ඒ නිසා කරුණා කරලා මේ හොංකොං වල මේක තියෙන එක වහාම නවත්තලා මේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ඒ නිසා ඔහුගෙන් මේක අරගෙන මොකද ලෝකෝරුමයක් මේක අපිට තියෙන. ලෝකෝරුමයක් එහෙම වෙන්දේසි කරන්න සම්පූර්ණ තහනම්. ඒ නිසා ලෝකෝරුමයක් විදියට තියෙන මේක ලබා ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව ජනාධිපතිතුමා ආගමැතිතුමිය ඇතුළු වගකිය යුතු අය වහාම කටයුතු කරන්න කියන ඉල්ලීම මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම මතක් කරනවා.